හායි. මගෙන් ගොඩාක් කට්ටිය අහලා තිබ්බා මම කොහොමද වෙඩින් ගත්තේ, සාරි ගත්තේ කොහෙන්ද? ඉතින් ඔය හැමදේම අහලා තිබ්බා. ඉතින් මම වීඩියෝ එක දාන්න හිතාගෙන හිටියේ ගොඩක් කලින්. හැබැයි දැන් හරි දාන්න ඕනේ කියලා හිතාගෙන තමයි මම මේක කරන්නේ. ඉතින් ඉස්සරහට වෙඩින් කරන්න ඉන්න අයට ගොඩාක් වැදගත් වෙයි කියලා මම හිතනවා. මේක මගේ ප්‍රොෆෙෂන් එක නෙමෙයි. මම මගේ අත්දැකීම තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. වෙඩින් එකක් කරද්දී මුලින්ම ඔයාගේ ඩ්‍රීම් එක මොකක්ද කියලා හිතා ගන්න ඕනේ. ඔයා මොන විදිහටද ගන්නෙ? අපි ගත උදේද, දවල්ද, මොන වගේ තීම් එක, ෆ්‍රෙෂ් තීම් එකක්ද, ඩ්‍රයි තීම් එකක්ද? කැන්ඩියෙන් යනවද නැත්නම් වෙස්ටර්න් යනවද? එන්නේ ඔයාගේ ඩ්‍රීම් එක ඔයා මුලින්ම ඔයාගේ ස්ටැබ්ලිෂ් කරගන්න ඕනේ. ගර්ල් කෙනෙක් වුණාම ලොකු බලාපොරොත්තු තියෙනවා. ඉතින් තමන්ගේ බිග් ඩේ එකේ ඉන්න ඕන විදිහ තියෙනවා. ඒ මැවිච්ච රූපේ තියෙනවා. ඒ මැවිච්ච රූපේ ඔයා මුලින්ම කරගන්න ඕනේ ඔයාගේ හිතේ හරියට එක තැනක දාගන්න එක. එහෙම නැත්නම් කරන්න බෑ. ඉතින් මම ගත්තොත් මම එන්ගේජ්මන්ට් එකකුත් කරා, වෙඩින් එකකුත් කරා. මගේ එන්ගේජ්මන්ට් එක ගත්තේ උදේ මෝර්නින් ෆන්ක්ෂන් එකක් විදිහට. හැබැයි මගේ වෙඩින් එක ගත්තේ ඉවිනිං ෆන්ක්ෂන් එකක් විදිහට. ඉතින් ඕක තමයි ඔයා මුලින්ම කරන්න ඕනේ. ඉතින් මං වීඩියෝ එක දිග වැඩි වෙන හින්දා මං ඉතිරි ටික ඊට පස්සේ කියන්නම්.